හයි අද නොයහැප හැඩයකින් අපි කතා කරන්න යන්නේ ගොඩක් අයන ප්‍රශ්නය ගැන හෙයා එක්ස්ටෙන්ෂන් පීරන්න පුළුවන්ද කියලා. හෙයා එක්ස්ටෙන්ෂන් සහ ඔබගේ කොණ්ඩේ අනිවාර්යෙන් පීරන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. මොකද ගැට ගැහෙනවා කොණ්ඩේ නැත්නම් ඔබගේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඔළුවේ අඩු වෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් ඔබගේ කොණ්ඩේ පීරලා ෂැම්පු කරලා කන්ඩිෂනර් කරලා මේන්ටෙනන්ස් එකක් තියෙනවා අනිවාර්යෙන්ම. දැන් ගොඩක් අපිට එන කට්ටිය අපිට පේනවා දාලා තියෙන්නේ ලොකු යකඩ බීඩ් එකකින් ඒක කළු පාටයි දැම්මම ඊට පස්සේ හේදුවම ඒක සුදු වෙලා එනවා. ඉතින් ගොඩක් අය එනකොට අපිට මේ සෑහෙන බීඩ් ප්‍රමාණයක් දකින්න පුළුවන් ළඟින් අල්ල ඒකින්ද කොණ්ඩේ 50ක් ඒක අස්සෙන් යන්න විදියක් නැහැ. ඉතින් දැන් ඔබ දැකලා තියෙනවද දන්නේ මේ තමයි ලොකු බීඩ් එක. ඒ කියන්නේ බීඩ් එක අතින් ඇල්ලුවා මෙන්න මෙච්චර ලොකු බීඩ් එකක්. එතකොට හැඩයි එකේ අපි පාවිච්චි කරන බීඩ් එක ඒහා සමානව බලවම ගොඩක් පොඩි. ඒක චූටි බීඩ් එකක්. අනිත් එක ඔබගේ කොණ්ඩේට කිසිම ඩැමේජ් එකක් නැහැ. ඒ බීඩ් එක හරිම අබෑටට වැඩිය චූටි ප්‍රමාණයක් ලොකු බීඩ් එකක්. ඉතින් අනිවාර්යෙන් ඒක අතරින් 50ව ගෙනියන්න පුළුවන්. ඉතින් ඔබ කරන ඕනම හෙයා එක්ස්ටෙන්ෂන් මෙතඩ් එකක් කරද්දී මේන්ටෙනන්ස් එකක් තියෙනවා. ඒ වගේම ඔබ ඔළුව පීරන්න ඕනේ. ඒක ගැන ඒකට අර ලොකුවට බීඩ් දාලා ග්ලූ දාලා එහෙම කෙරුවාම ඔබගේ කොණ්ඩේ අතරින් 50ව ගෙනියන්න විදියක් නැහැ. අපි හෙයා එක්ස්ටෙන්ෂන් වල 50ක් තියෙනවා, බ්‍රෂ් එකක් තියෙනවා. අපි හැඩයකින් ඒක ඔබට දෙනවා. එතකොට ඔබට සාමාන්‍ය විදියට දවසේ ඔබගේ කොණ්ඩේ පීරගෙන ඕන විදිහකට ස්ටයිල් කරගෙන ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ මතය වැරදි මතයක්. අනිත් එක තමයි ගොඩක් අය ඇවිල්ලා කියන්නේ උකුණු බෝ වෙනවා කියලා. ඒතර උකුණු බෝ වෙන්නේ ඔබගේ කොණ්ඩේට දාන සප්ලයර් උකුණු එක කොණ්ඩේ ඔබගේ කොණ්ඩේට දැම්මොත් විතරයි. නැතහොත් ඔබගේ කාගෙන් හරි උකුණු බෝ වෙනවා නම් ඒ ඇරෙන්න ඔබ හැමතිස්සෙම හෙයා එක්ස්ටෙන්ෂන් එකක් දාන්න ඉස්සෙල්ලා අහන්න මේක මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා. එතකොට ඔබට බලන්න පුළුවන් කොණ්ඩේ ලේන්ඩි ඉන්නවා නම් අනිවාර්යෙන් ඔබගේ කොණ්ඩේට දැම්මයින් පස්සේ උකුණු බෝ වෙනවා. ඉතින් මේ වැරදි මත හැදෙන්නේ වැරදි ක්‍රමයට දාන හින්දා. ඉතින් ඔබත් ඒ ගැන දැනුම කමින් හිටියොත් අපේ වීඩියෝ නරඹුවොත් අපි හැම දෙයක්ම මේකේ ඔබට කියලා දෙන්න හදනවා. මෙහෙමයි කොණ්ඩේට ග්ලූ දාන්න එපා. කෙරටින් මෙතඩ්ද මොන මෙතඩ් එකකින් ග්ලූ දැම්මහම කොණ්ඩේට ග්ලූ දැම්මහම කොණ්ඩේට ඇලුමිනියම් පස්සේ ගලවන්න ඔබටම තේරෙනවානේ. කවුරු හරි ඔබට ග්ලූ දීලා ඔබගේ මුහුණට ගහන්න හරි එහෙම කිව්වොත් ඔබ දානවාද? එහෙනම් කොණ්ඩේට දාන්නේ මොකද? එතකොට කොණ්ඩේ නැති අයට උදාහරණයක් වශයෙන් මේල් 2 pairs එතකොට මේ complete baldness තියෙන females ඒ කට්ටියට කියන්නේ recommend කරපු glue තියනවා කොණ්ඩේ නැත්තම් සිස්ටම් එක කොණ්ඩේට දාන්න පුළුවන් විදියක්. ඒ කියන්නේ wig එකක්ද tube එකක්ද එතකොට ඒකට හරියන lace tape හරි glue method එකක් හරි ඒකට විශේෂයෙන් ඒවා තියෙනවා. දැන් ඔබ කරන අනිත් මෙතඩ් ඒ කියන්නේ ග්ලූ සම්බන්ධව කරන ඒවාන් එතකොට ඔබට ඒක කොණ්ඩේට ඇලුවෙන් පස්සේ හරි අමාරුයි ඒක 50වෙන් පීර ගන්න. අනිත් එක එහෙම වැටෙන කොණ්ඩේ. දැන් උදාහරණයක් කොණ්ඩේට සැනිසන ග්ලූ එකක් දාලා දැම්මම ඔබගේ කොණ්ඩේ නිකම්ම දන්නේම නැතුව වැටලා යනවා. එතකොට ඔබට ආපහු ඒක තවත් සැරයක් යූස් කරන්න බෑ. දැන් හැබැයි ඒකේ අපි දාන හැම සිස්ටම් එකක්ම ඔබට කීප සැරයක්ම රීෆික්ස් කර දාන්න පුළුවන්. ඒක කිසිම කොණ්ඩේ අඩුවීමක් නැහැ. ඔබ හරියට ඒක මේන්ටේන් කරලා ෂැම්පු කරලා ඔකට හරියට ට්‍රීට්මන්ට් එක දීලා තියෙනවා නම් කිසිම ප්‍රශ්න නැතුව ඒ කියමු ඔබ ගත්ත ග්‍රෑම් 150 100 තමයි ආපහු ඔබගේ කොණ්ඩේට රීෆික්ස් එකේදී වැටෙන්නේ. එහෙම කොණ්ඩේ කෙටිවීමක් හෝ එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද අර කොණ්ඩේ ඒ යථා තත්ත්වෙම අපි ඔබගේ රීෆික්සින් එකේදී ඔබගේ කොණ්ඩේ වැහිලා පහළට ආවන් පස්සේ අපි ඒක ෆික්ස් කරලා දෙනවා. ඉතින් මේ කරුණු කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එක අපි හදන්න හදුවේ. මොකද ගොඩක් අය ඇවිල්ලා අහනවා මෙහිමයි හෙයා එක්ස්ටෙන්ෂන් කොණ්ඩේ ඩැමේජ් වෙනවද? අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා ඔබ ගිහිල්ලා වැරදි ක්‍රමයකට කෙරුවොත්. ඉතින් ඔබ කරන්න යන තැන එක කතා කරන්න දැන් ගොඩක් අය අපිට එනවා රට වටේ ඉඳන් ඒත් ඉතින් ඇවිල්ලා හරියට කරගෙන යන එක මොකද ඔබගේ කොණ්ඩේට කිසිම ඩැමේජ් එකක් වුණායින් පස්සේ ඒක විසඳන්න ඒක තවත් ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද අපි ඔබ දුර ඉඳන් එනවනම් අපි අනිවාර්යෙන් ඔබට උදේම වෙලාවක් දෙනවා ඇවිල්ලා ඔබට කරගෙන යන්න. ඒකින්ද අපෙන් හෝ කරන යම් තැනකින් හෝ
ඉස්සෙල්ලා අහන්න මොකද්ද මේකට මගේ කොණ්ඩේට යන මෙතඩ් එක මේ මගේ කොණ්ඩේ අඩුයි මගේ කොණ්ඩේ තව ඩැමේජ් වෙයිද මෙහෙම hair මෙතඩ් එකක් කරුවොත් හැම hair extension මෙතඩ් එකක්ම හැම hair එකකම ගැලපෙන්නේ නැහැ. දැන් ගොඩක් අය අපෙන් ඇවිල්ලා ඇහුවම ඒ කියන්නේ අපි hair ටෙක්නිෂියන් හැටියට ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරන්න ඕනේ ඔයාලට හරියන්නේ මේ ක්‍රමයේද මේ ක්‍රමෙද නැතොත් කස්ටමර් ඇවිල්ලා පෙළාපිරි දෙනවා අතන කිව්වා මේ ක්‍රමය. ඉතින් එහෙම ඒක ඔබට පුද්ගලික දෙයක්. දැන් ඔබගේ යාළුවාට කෙරුවා කියලා ඔබගේ කොණ්ඩේටත් ඒකම හරියාවිද කියලා කියන්න බෑ. ඒ අපි දාන්න හැයා ක්‍රමය. ඉතින් ඔබට තියෙන්නේ හරි සුළු සැහැල්ලු කොණ්ඩයක්ද ඔබගේ යාළුවාට හොඳ දිගු රසක් තියෙන්න පුළුවන් බෑ වොලියුම් එක අඩුයි. ඉතින් ඔබගේ අවශ්‍යතාවය වෙනස් එයාට වැඩි. ඉතින් ඒ පුද්ගලික අවශ්‍යතාවයම තමයි අපි දාන කොණ්ඩේ රඳා පවතින. අනිත් එක හැම එකටම සොලියුෂන් එක hair extension එක නෙවෙයි ඒක hair replacement එකේ කොටසක් විතරයි. හැඩයි එකේ අපිට ඕනෑම ඔබගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ඔබ සර්ජරි එකට ගිහිල්ලාද අසනීපයෙන්ද නැත්නම් පොඩි වයසේ ඉඳන් කොණ්ඩේ නැද්ද ග්‍රේ hair cover කරන්න බැරිද ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපිට ගෙනාවොත් අපි හැඩයි එකේ ප්‍රමිතියක් අනුව ඔබට හරියට ඒක ඔබගේ කොණ්ඩේට ගැලපෙන විදිහට කරලා දෙන්න සූදානම්. ඒකින්ද අපිත් එක්ක කතා කරන්න අපිට 0.73 710 977ට හෝ දුරකථනයෙන් හෝ WhatsApp මාර්ගයෙන් අමතන්න. එතකොට අපි සමග වෙලාවක් වෙන් කරගෙන ඔබට තියෙන ඔබගේ ගැටලුව ගැන අපිත් එක්ක ඇවිල්ලා කතා කරගෙන එතකොට හැමතිස්සෙම අපි ඔබට ඔප්ෂන්ස් දෙක තුනක් දෙනවා. ඔබට ඒක එකක් තෝරගන්න පුළුවන්. ඔබ කැමති විදිහකට දුර ඉඳන් එන කෙනෙක්ද කාර්යබහුල කෙනෙක්ද ඒ කියන්නේ තාවකාලිකව hair extension එකක් ඕන කෙනෙක්ද ඔබට නැත්නම් ඔබගේ හිසකෙස් මෙඩිකල් කන්ඩිෂන් එක නිසා අඩු වෙලා තියෙන කෙනෙක්ද ඒ සෑම ප්‍රශ්නයකටම hair replacement system තියෙනවා. ඉතින් අපිත් එක්ක හමු වෙලා කතා කරගන්න ඔබට අපේ YouTube නාලිකාවත් බලලා ඒකේ අපි දෙන උපදෙස් ඒවා බලලත් ඔබ කරගන්න වෙන තැනකින් හෝ හරියට ඔබට ගැලපෙන hair system එකක් කරගන්න. නරඹුවට